ආයුබෝවන් යාළුවනේ. ඩ්‍රයිව් රිප් YouTube channel සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ වාහන මිල ඇත්තටම අඩු වෙලාද? WagonR එක සෑහෙන මිලකින් අඩු වෙලා කියලා කට්ටියක් කියනවා. සමහරක් කට්ටිය කියනවා වාහන මිල වැඩි වෙනවා කියලා. අද අපි බලමු වාහන මිල ඇත්තටම අඩු වෙලාද වැඩි වෙලාද කියලා. 2026 අයවැය ඉදිරිපත් වෙන්න කලින් වාහන මාකට් එකේ වාහන මිල අඩු වෙමින් තිබ්බේ. සාමාන්‍යයෙන් ලක්ෂ 5කින් 10කින් වගේ මිල අඩු වීමක් පේන්න තිබ්බා. අයවැය එන්න කලින් ගොඩක් කට්ටිය එක එක කතා කිව්වා. වාහන මිල අඩු වෙනවා කිව්වා. වාහන මිල කිසිම වෙනසක් වෙන්නේ නැහැ කිව්වා. වාහන මිල වැඩි වෙනවා කිව්වා. මෙන්න මේ වගේ නොයෙක් කතා කිව්වා. ඒත් මේ පාර අයවැයෙන් නම් වාහන වලට ගහලා තියෙන ටැක්ස් වල කිසිම වෙනසක් උනේ නැහැ. පොඩි වෙනසකට උනේ සමාජ ආරක්ෂණ බද්ද අය කරන තැන පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අයවැයෙන් උන එකම වෙනස. මෙන්න මේක උපයෝගී කරගෙන වාහන සේල් කරන කට්ටිය වාහන මිල වැඩි කරන්න ලොකු try එකක් දුන්නා. හැබැයි අපේ මොලේ තියෙන මිනිස්සු කරපු දෙයක් තමයි මේ වැඩි කරපු වාහන ගන්නේ නැතුව මිල අඩු වෙනකම් බලාගෙන හිටපු එක. ඒක නිසා දැන් පේන්න තියෙන දේ තමයි වාහන මිල එන්නෙම ටික ටික අඩු වෙගෙන යනවා කියන එක. මෙන්න මේ හේතුව නිසා අයවැයෙන් වෙච්ච තවත් වෙනස්කමක් තමයි කාර් වලට තිබ්බ විනාශ රේට් එක වෙනස් කරපු එක. කලින් කාර් එකේ වටිනාකමෙන් 160ක විනාශ පහසුකමක් ලබා ගැනීමේ හැකියාවක් නමුත් ඒක 110කින් අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට කාර් එකක් මිලදී ගන්නව නම් එහෙම ඒ කාර් එකේ වටිනාකමින් 150ක් තමයි ලීසින් පාසුකමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. මේක වෙන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 100ක් වටින වාහනයක් අපි උදාහරණයට ගමුකෝ. කලින් වාහනයකට ලක්ෂ 60ක් ලීසින් පාසුකමක් ලබා දුන්නා. එතකොට දැන් ඔයා කාර් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට ඔයා අතින් දාන්න ඕන ලක්ෂ 40යි. නමුත් දැන් ඔයා අතින් ලක්ෂ 50ක් දාන්න ඕනේ. එතකොට වෙන්නේ කලින් ඔයා අතින් දාන්න තිබ්බේ ලක්ෂ 40ක්නේ. දැන් ඒක ලක්ෂ 50ක් වෙලා තියෙනවා. එතකොට ඔයා තව ලක්ෂ 10ක් අතින් දාන්න හොයා ගන්න ඕනේ. අන්න එතකොට ඒ ලක්ෂ 10 හොයාගන්න තව ටික කාලයක් යනවනේ. එතකොට ඔයා ගන්න යන වාහනේ ගන්න තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. මෙන්න මේකෙන් වෙන්නේ වාහන වලට තියෙන ඉල්ලුම ටික ටික අඩු වෙනවනේ. ඒ අඩුවීමත් සමග වාහන වල මිලත් ටික ටික අඩු වෙනවා. ගොඩක් කට්ටිය කියනවා මෙන්න මේ වෙලාව තමයි වාහනයක් ගන්න හොඳම වෙලාව කියලා. මෙන්න මේ කියන්නේ සේල් කරන කට්ටිය වෙන්නත් පුළුවන්. මොකද එයාලා ගාව ඉර වෙලා තියෙන වාහන විකුණ ගන්න ඕනේනේ. මොකද දැන් ඉස්සරහට එන්න වාහන මිල අඩු වෙනවනේ. එයාලා ගාව ඉර වෙලා තියෙන වාහන විකුණ ගන්න තමයි මෙන්න මෙහෙම කියන්නේ. මොකද දැන් එන්නම තවත් වාහන මිල අඩු වෙගෙන යනවනේ. මේ යන විදිහට නම් අපිට පේන්නේ ඉස්සරහට තවත් වාහන මිල ටික ටික අඩු වෙයි කියලා තමයි. සමහරක් මිනිස්සු නම් බනිනා බොරු කියන්න එපා කොහෙද වාහන මිල අඩු වෙන්නේ තවත් වාහන මිල වැඩි වෙන එක වෙන්නේ මෙන්න මේ වගේ කිකිය බනින පිරිසක් ඉන්නවා. මෙන්න මේ මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ වාහන මිල අඩු වෙන එක ගැන. ඇත්තටම කිව්වොත් එහෙම මෙන්න මේ කොට්ටාසිය ඉන්නවනේ. මෙන්න මේ මිනිස්සු තමයි වාහන මිල අඩු වෙලා අනිත් මිනිස්සුත් වාහනයක් ගන්නවට කැමති නැති පිරිස. මෙයාලා කරන්නේ ඉතින් මෙන්න මේ වගේ වැඩක් තමයි. අපි මෙහෙම හිතමුකෝ. මෙන්න මෙයාලා ගාව තියෙනවා වාහනයක්. ඒකේ වටිනාකම ලක්ෂ 70යි කියමුකෝ. දැන් මේ යන වටිනාකම. එතකොට මෙන්න මේ වාහනේ එයාලා විකුණන්නෙත් නැහැ. අලුත් වාහනයක් ගන්න අයිඩියා එකකුත් නැහැ. හැබැයි මේ වාහන මිල තවත් වැඩි වෙනවට තමයි එයාලා කැමති. එයාලා ආසයි අපිට ලක්ෂ 70ක වාහනයක් තියෙනවා කියලා කියන්න පුළුවන් නිසා වෙන්නේ තමයි මෙයාලා මෙන්න මේක කරන්නේ. මෙයාලා කැමති නෑ අනිත් මිනිස්සුත් වාහනයක් ගන්නවට. එයාලට විතරක් වාහනයක් තියෙන්න ඕනි කියන මතයක තමයි එයාලා ඉන්නේ. කට්ටිය තමයි වාහන සේල් කරන කට්ටිය. මෙයාලා කරන්නේ ලොකු ප්‍රොෆිට් එකක් තියාගෙන වාහන විකුණන එක. සාමාන්‍යයෙන් මේ හිතමුකෝ ලක්ෂ 100ක් විතර වටින වාහනයක් ඇත්තටම මෙයාලා ලක්ෂ 25ක 30ක ප්‍රොෆිට් එකක් තියලා තමයි විකුණන්න හදන්නේ. මෙයාලා කොහොමද කැමති නෑනේ මෙයාලගේ ප්‍රොෆිට් එක අඩු වෙනවට. අපි දැන් බලමු වාහන මිල අඩු වෙන්නේ කොහොමද කියලා. වාහන මිල වැඩි කියලා අපේ මිනිස්සු වාහන ගන්න නැතුව ඉන්නවනේ. අන්න එතකොට මෙන්න මේ සේල් කරන කට්ටිය කරන එක දෙයක් තමයි මෙයාලගේ ප්‍රොෆිට් එකෙන් ලක්ෂ 2-3ක් අඩු කරලා වාහනේ විකුණන්න දාන එක. ඒත් දැන් එයාලගේ වාහන විකිනෙන්නේ නැහැ කියන්නකෝ. අන්න එතකොට මෙයාලා තවත් ලක්ෂයක් එකක් අඩු කරලා වාහනේ විකුණන්න දානවා. මෙන්න මේකෙන් ටික ටික වාහන මිල අඩු වෙනවා. මෙන්න මේ මාකට් එක දිහා බලන් ඉන්න අනිත් වාහන විකුණන කට්ටිය ඉන්නවනේ. අන්න එයාලත් එතකොට මෙන්න මේ ප්‍රයිස් එකට වාහන විකුණන්න දානවා. එතකොට මෙන්න මේකෙන් ටික ටික වාහන මිල අඩු වෙනවා. මෙන්න මේක මේ බ්‍රෑන්ඩ් නිව් වාහන වලට නෙවෙන්නේ. එතකොට මේ බ්‍රෑන්ඩ් නිව් වාහනත් මිල ටික ටික අඩු වෙනකොට ඊට සාපේක්ෂව සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන වාහන වල මිලත් අඩු වෙනවා. අපි දැන් බලමු ඇත්තටම වාහන මාකට් එකේ මිල අඩු වෙලාද කියලා. මම මෙන්න මේ ඩීටේල්ස් ටික ගත්තේ ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වාහන මාකට් ප්ලේස් එකකින් තමයි. අපි බලමු WagonR ගැන උදාහරණයකට අරගෙන. අපි WagonR උදාහරණයක් විදියට අරගෙන කතා කරමු. මේ WagonR උදාහරණයක් විදියට ගන්නෙ මේක ඇවිල්ලා ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වාහනයක්. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය වාහනයක් ගන්න කලින් WagonR එකත් එක්ක තමයි කම්පෙයාර් කරන්නේ. හරි අපි බලමු ඇත්තටම මිල ගණන් අඩු වෙලාද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු 2014-15 WagonR එක. මම මේ තොරතුරු ගත්ත සයිට් එකේ දාලා තිබ්බ විදිහට නම් මේක දැන් මේ දවස්වල යන ප්‍රයිස් එක තමයි ලක්ෂ 55-57
වගේ මුදලකට තමයි සාමාන්‍යයෙන් මේක යන්නේ. මේක සාමාන්‍යයෙන් දැන් මාසෙකට දෙකකට වගේ උඩ තිබ්බ මිලට වඩා ලක්ෂ 2-3ක මිල අඩුවීමක් පේන්න තියෙනවා. අපි දැන් බලමු 2016-17 වැගන්නාරයෙක් ගැන. මෙන්න මේකේ දැන් පවතින මිල තමයි ලක්ෂ 60ත් 63ත් අතර වගේ මුදලක් තමයි දැන් පවතින්නේ. හැබැයි මේක මාසෙකට දෙකකට උඩ දිනම් තිබ්බේ ලක්ෂ 65ත් 68ත් වගේ මුදලකට තමයි තිබ්බේ. සාමාන්‍යයෙන් ඇවරේජ් ගත්තොත් එම් ලක්ෂ 3-4ක මිල අඩුවීමක් මේකේ බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු 2018-20 වැගන්නාරයක. මේකේ දැන් පවතින මිල තමයි ලක්ෂ 65ත් 68ත් අතර වගේ මුදලක් තමයි දැන් යන්නේ. මේකෙත් සාමාන්‍යයෙන් ලක්ෂ 2ක 3ක වගේ මිල අඩුවීමක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ මිලට වඩා තවත් ඉදිරියේදී මිල අඩු වෙයි කියලා මෙන්න මේ මාකට් එක යන විදිය අනුව අපිට හිතන්න පුළුවන්. ඔයාලා කොහොමත් වාහනයක් ගන්න යද්දි කොහොමත් ගිහිල්ලා වාහනේ බලනවනේ. අන්න එතකොට වාහනේ ගන්නවා නම් එහෙම මේ දාලා තියෙන මිලට වඩා ලක්ෂ 2-3ක් අඩුවෙන් කොහොමත් ගන්න පුළුවන්. ඔයාලා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න යද්දි අනිවාර්යයෙන්ම වාහන ගැන තව ටිකක් හොයලා බලන්න. ඒ වගේම තමයි වාහනේ බලන්න යද්දි මෙකැනිකල් කෙනෙක් අනිවාර්යයෙන්ම එක්කන් ගිහිල්ලා වාහනේ බලන්න. ඔයාලා අනිවාර්යයෙන්ම වාහනේ ගන්න කලින් ඉන්ස්පෙක්ෂන් දාලා මේ වාහනේ තියෙන එරර්ස් මොනවද කියලා එහෙම බලන්න ඕනේ. මෙන්න මේ ගිනි ගණන් වලට විකුණන්න තියෙන වාහන කොහොමත් මේ වෙද්දි කිලෝමීටර් ලක්ෂයකට ගෙට්ටුව වගේ දුවලා ඇති. එතකොට මෙන්න මේකේ තියෙන ගියර් බොක්ස්, එන්ජින් අනිකුත් පාර්ට්ස් ඔක්කොම මෙන්න මේ වෙද්දි ගොඩක්ම ගෙවිලා තියෙන්න පුළුවන්. ඔයාලා වාහනයක් ගද්දි අනිවාර්යයෙන් මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලනවා. අනිවාර්යයෙන්ම වාහනයක් ගද්දි මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම හොයලා බලලා ගන්න. නැත්තම් අන්තිමට ඔයාලම තමයි අමාරුවේ වැටෙන්නේ. ගිනි ගණන් දීලා වාහනත් අරගෙන අන්තිමට ගරාජ් ගානේ ඉන්නවොත් එimhe කොහොමද සැප? ඒක නිසා අනිවාර්යයෙන්ම වාහනයක් චෙක් කරලා බලලා ගන්න කියලා ඉල්ලනවා. මොකද ඒකට හේතුව තමයි මේ වාහන ගොඩක්ම දුවපු වාහන තමයි තියෙන්නේ. අවුරුදු 10ක් 8ක් විතර පරණ වාහනනේ තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගද්දි ඔයාලා හොඳට චෙක් කරලා බලලා ගන්න කියලා ඉල්ලනවා. හැබැයි මෙහෙමයි. ඔයාලට මෙහෙමත් පුළුවන්. ඊට වඩා හොඳයි ඔයාලට පුළුවන් නම් තව ලක්ෂ 10ක් 15ක් වගේ දාලා 2023-24 වගේ බ්‍රෑන්ඩ් නිව් වාහනයකට යන්නේක හොඳ චොයිස් එකක් වෙයි කියලා අපිට කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වාහනයක් ගන්න යද්දි හොඳට කල්පනා කරලා බලලා හොඳම වාහනයක් තෝරගන්න කියලා අපි ඉල්ලනවා. එහෙනම් යාළුවනේ මෙන්න මේ වීඩියෝ එක අද මෙතනින් ඉවර කරන්න. මෙන්න මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණා නම් එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගියෙන් එන්න. ගුඩ් බයි.